හයි කොහොමද ඉතින් හැමෝටම අද පොඩි අප්ඩේට් එකක් අරගෙන ආවා ලැරවලලා ජූනියර් ඩෙවලොපර් කෙනෙක්ගේ කෝඩ් එකක්. මේ කෝඩ් එක රිවිව් කරනකොට මම මේ කොටස මම කරපු ටික එතකොට මෙත මේක ආවේ කෝඩ් රිවිව් කරන්නත් නෙවෙයි ඇත්තටම ආවේ ෆීචර් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න. ඒක බලනකොට තමයි මට තේරුනේ මේක ඇත්තටම ජූනියර් ලෙවල් එකේ ප්‍රොජෙක්ට් එකක් කියලා. එතකොට එක ඇවිල්ලා මේ විදියට මෙහෙම රූට්ස් දාන්නේ නෑ මේවා ගෲප් කරනවා. හරිද? දෙවෙනි එක තමයි මිඩල් වෙයර්ස් දාලා තියෙන්නේ. මේ මිඩල් එක මේ දාන්න හරියම ක්‍රමය තමයි මේක. එතකොට එයා මිඩල් වෙයර් දාලා තියෙන්නේ කන්ට්‍රෝලර් එකේ ඇතුලේ කන්ස්ට්‍රක්ටර් එකේ. එතකොට එයා කන්ස්ට්‍රක්ටර් එකට ඇතුළට කියන්නේ කන්ට්‍රෝලර් එක කෝල් වෙලානේ. ඊට කලින් චෙක් කරගන්න ඕනේ API එකේ. නැත්නම් රූට් එකේ තමයි චෙක් කරගන්න ඕනේ මිඩල් වෙයර්ස් ටික. එතකොට අර විදියට කරත් මේ විදියට කරත් දෙකම එකම දේ වෙනවා. හැබැයි මේ performance මේකේ වැඩි. හරිද? එතකොට මේ group කරන්න ඕනේ කියලා කිව්වේ මෙන්න මේ දේ group කරන්න ඕනේ. මේ උඩ බලන්න එක code එකක්වත් එක root එකක්වත් group කරලා නැහැ. ඕක පළවෙනි එක. හරිද? දෙවෙනි එක folder structure එක. ඔය හදාගෙන ගියපු folder structure එකක් තියෙන්නේ කිසි තේරුවක් නැහැ. හරිද? දෙවෙනි එක තමයි මේකේ ඔම් බලන්න ඇප් එක ඇතුලේ තියෙනවා සර්විස් කියලා එකක්. ඊට පස්සේ මෙන්න මේ HTTP එක ඇතුලේ තියෙනවා services කියලා. හරිද? එතකොට එහෙම දෙකක් තියෙන්න බෑ. එකයි තියෙන්න ඕනේ. අනිත් මේක ඇයි දන්නේ සමහර මේ ආටිසම් මේ ක්ලාස් කියන එක වැඩ නැහැ. හරිද? මම ඒක දන්නේ නැහැ හේතුව. මම හිතන්නේ මේ Laravel version එකේ මොකක් ප්‍රශ්නයක් වෙන්න ඇති. Laravel කීය තියෙන්නේ? ඒකේ 10 තියෙන්නේ. 10 කියන ඕක වැඩ කරනවා මම දන්න විදියට. ඒක මේ මොකක් හරි හේතුවක් නිසා මේ ක්ලාස් කියන එක වැඩ නැහැ. හරි. ඒක මම හොයන්න ගියෙත් නැහැ මේක ෆීචර් එකක් ඉම්ප්ලිමන්ට් කරන්න නෑ. ඉතින් ජූනියර් ඩෙවලොපර් කෙනෙක් නම් ඔයා මෙන්න මේ වැඩ ටික කරන්න එපා. මේ අනිත් එක මේ සර්විසස් එකම හදලා තියෙනවා මෙතන. මේක කොහෙට නැති විදියට තමයි හදලා තියෙන සර්විසස් ටික. හරිද? මේ කියන්නේ ඇක්ෂන් එකට දාන්න ඕනේ ඒවා සර්විස් එකට දාලා තියෙනවා. අන්න එහෙම පොඩි අවුලක් තියෙනවා. එතකොට එච්චරයි. එහෙනම් ජය වේවා.